අද අපි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ ද්විපද ප්‍රසාරණය සම්බන්ධයෙන් තියෙන පාස් පේපර් ගැටලු. අපි අද ඉස්සර වෙලාම 2018 ගැටලුව තමයි සාකච්ඡා කරන්න යන්නේ. 2018 ගැටලුව. හරි. බලමු ඒතර ගාන තියෙන හැටි. එතකොට 2018 ගැටලුව මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. x වර්ගය ධන 3යි k බෙදීම x ගේ 8 වෙනි බලයෙහි ද්විපද ප්‍රසාරණයේ x හා x ගේ 4හි සංගුණක සමාන වේ k නියතයේ අගය සොයන්න කියලා කියන්නේ. අපි 2018 ගැටලුව සාකච්ඡා කරන්නේ එහෙම කියන්නේ x වර්ගය ධන 3k බෙදීම x මේකේ 8 වෙනි බලය. හරි. මේකේ 8 වෙනි බලය ගැන තමයි කියන්නේ. මම මේක ප්‍රසාරණය කරලා ලියාගත්තොත් එතකොට මට එන්නේ 8 CR x වර්ගයේ r වෙනි බලය 3යි k බෙදීම x ගේ 8 ඍණ r වෙනි බලය කියලා. තව චුට්ටක් ප්‍රසාරණය කරගත්තාම 8CR x ගේ 2r මෙතනින් එනවා 3යි k ගේ 8 ඍණ r බෙදීම x ගේ 8 ඍණ r කියලා. හරි. මේකේ මම සංගුණකයි x පදේ වෙන් කරොත් 8CR 3යි k ගේ පල්ලේ ලියන්න 8CR 3යි k ගේ 8 ඍණ r ඊළඟ x පද ගත්තොත් මෙතනින් එනවා x 2r මේක අඩු වුණාම ඍණ 8 ඍණ r කියලා එනවා. එතකොට 8CR 3යි k වල 8 ඍණ r x 3යි r ඍණ 8 කියලා එනවා. එතකොට අපිට මෙතන කියන්නේ x ගේ පළවෙනි බලය ගැනයි x ගේ පළවෙනි බලයේ සංගුණක ගැනයි x ගේ 4 වෙනි බලයේ සංගුණක ගැනයි. හරි. අපි ඉස්සර වෙලා මේ x ගේ පළවෙනි බලයට අදාළ r අගය හොයාගෙන ඉන්නේ. x ගේ පළවෙනි බලයට අදාළ r අගය. හරි. එතකොට එතනට අනුව 3r ඍණ 8 සමාන වෙනවා 1ට. එහෙනම් 3r සමාන වෙනවා 9ට. r සමාන වෙනවා 3ට. එහෙනම් බලමු සංගුණකය. එතකොට සංගුණකය එන්නේ 8C3 3යි k 8 ඍණ 3. ඒ කියන්නේ 8C3 3යි k වල 5 වෙනි බලය කියලා. ඊළඟට එමු 4 වෙනි බලයට. එතකොට 3r ඍණ 8 සමාන වෙනවා 4ට. 3r සමාන වෙනවා 12ට. r සමාන වෙනවා 4ට. එහෙනම් එතනින් අපි සංගුණකය බැලුවොත් සංගුණකය එතනින් සංගුණකය එනවා 8C4 3යි k 8 ඍණ 4. ඒ කියන්නේ 8C4 3යි k ගේ 4 වෙනි බලය කියලා
එහෙනම් 3යි k ගේ 4 වෙනි බලය කියලා. එතකොට අපිට කියනවා x ගේ පළවෙනි බලයේ සංගුණකයයි x ගේ 4 වෙනි බලයේ සංගුණකයයි දෙක සමාන වෙනවා කියලා. එහෙනම් මේ සංගුණක සමාන කරමු. 8c3 3යි k ගේ 5 වෙනි බලය සමානයි 8c4 3යි k ගේ 4 වෙනි බලය කියලා එනවා. ප්‍රසාරණය කරගමු. 8 ක්‍රමාරෝපිත 5 ක්‍රමාරෝපිත ගුණ කිරීම 3 ක්‍රමාරෝපිත මෙතනින් එනවා 3 5 වෙනි බලයක්. ඒ වගේම කේවල 5 වෙනි බලයක්. 8 ක්‍රමාරෝපිත බෙදීම 4 ක්‍රමාරෝපිත ගුණ කිරීම 4 ක්‍රමාරෝපිත ගුණ කිරීම 3 4 වෙනි බලය කේවල 4 වෙනි බලය කියලා එනවා. යැපෙන හැටි බැලුවොත් මේ 8 ක්‍රමාරෝපිතයට මේ 8 ක්‍රමාරෝපිතය කැපෙනවා. 3 4 වෙනි බලයකට මෙතනින් බල 4ක් ඇතෙනවා. එතන කේවල 4 වෙනි බලයට එතනින් කේවල 4ක් කැපෙනවා. ඊළඟට මට මෙතනින් එනවා 3යි k කියලා. බෙදීම 5 ක්‍රමාරෝපිතයම ලියා ගන්නවා. 5 ගුණ කිරීම 4 ක්‍රමාරෝපිතය මෙතන 1යි 4 ක්‍රමාරෝපිතය ගුණ කිරීම මම මේ 4 ක්‍රමාරෝපිතය ලියා ගන්නවා 4 ගුණ කිරීම 3 ක්‍රමාරෝපිතය. එතන කැපෙන හැටි බැලුවොත් මේ 4 ක්‍රමාරෝපිතයට මේ 4 ක්‍රමාරෝපිතය කැපෙනවා. මේ 3 ක්‍රමාරෝපිතයට මේ 3 ක්‍රමාරෝපිතය කැපෙනවා. අරස් ගුණිතය දාපුවාම 3යි k සමානයි 5 බෙදීම 4යි. එහෙනම් කේවල උත්තරේ එනවා 5 බෙදීම 12යි කියලා. කේවල උත්තරේ එනවා 5 බෙදීම 12යි කියලා. එතකොට 2018 දීපති ප්‍රසාරණය සම්බන්ධ ගැටලුව මෙන්න මෙහෙම තමයි විසඳන්නේ.